Hello guys, welcome back to my YouTube channel. ඉතින් ගොඩ දවසකට පස්සේ මම ආයෙමත් අලුත් vlog එකක් අරගෙන ආවා. ඉතින් මේ වීඩියෝ එක මම දානකොට නම් කොහොමද කියන්න දන්නේ නැහැ. හැබැයි මම මේක උදේ තමයි මේ රෙකෝඩ් කරේ නම්. ඉතින් අද නිවාඩු දවසක් මම ඉතින් උදේම නැගිටලා ටිකක් වෙලා හිටියා. උදේම කිව්වට දැන් නම් ඉතින් වෙලාව 7:00 කිට්ටු කරලා තමයි. ඉතින් අම්මා හදලා දුන්න පිටි එකත් බොන ගමන් මම ටිකක් නිදහසේ හිටියා. මොකද මම මේ නිවාඩුව ඉන්නේ ගොඩ දවසකට පස්සේ. කලින් මේ සීසන් එක නිසා අපිට ටිකක් මේ ටිකේ වැඩ එක දිගට. ඉතින් රෙස්ට් එකක් තිබෙත් නැහැ. සති දෙක 3ක් විතරකට පස්සේ තමයි මේ නිවාඩු ඉන්නේ. ඉතින් හරිම ප්‍රී ගෙදර ඉන්න නම් ආසයි. ඉතින් නිදහසේ. ඉතින් මං ගෙදර ඉන්න දවසට අම්මට ටිකක් උදව් වෙන්නත් ඕනනේ. මං ඉතින් මිදුලතු ගන්න කියලා ගත්තා. ඉතින් මිදුලත් අතු ගාලා ඉවර වෙලා පොඩි වැඩ වගේක් තියෙනවා කරගන්නත් ඕන. මම ඉක්මනට මිදුලතු ගෑවා. තමයි ඉතින් ඊට පස්සේ ගෙදර හිටියෙත් නෑ කියලා කිව්වනේ මේ ටිකේම. ඉතින් මං ඔයිල් මසාජ් එකක් කරෙත් නෑ ගොඩ දවසකින්. ඒක නිසා මං හිතුවා ඔයිල් මසාජ් එකක් කරගත්තා නම් හරි කියලා. මං හරි ආසයි ඔයිල් මසාජ් කරන්න. මං යූස් කරන ඔයිල් එකට විටමින් කැප්සූල් එකකුත් මික්ස් කරලා මං ඉතින් ඩබල් බොයිල් කරලා අම්මට කිව්වා කොණ්ඩේ ගාලා ටිකක් මසාජ් කරන්න කියලා. වෙනදට නම් මම තනියම තමයි කරගන්නේ. හැබැයි සමහර දවස්වල අම්මත් ඇවිල්ලා ඔය මසාජ් එකක් කරනවා මං ආසයි එහෙම. ඊට පස්සේ මං ටික වෙලාවක් ඉඳියා. ඉතින් නාන්නත් ඕනනේ. එතකම් මං අපේ අක්කාගේ මල් පැල තවාන පැත්තේ ගිහිල්ලා එතනත් වීඩියෝස් ටිකක් ගත්තා. ඊට පස්සේ නාගන්නකම් මං දවල්ටත් කෑවා. දැන් නම් ගොඩක් දවල් වෙලා තිබ්බේ. දැන් මං නාලත් ඉවරයි. නාලා ඇවිල්ලා පොඩි ගමනක් තියෙනවා යන්නත්. ඉතින් කොණ්ඩෙත් පියද ගත්තා. මං නෑවට මේ දැන් නම් හවස් වෙලා තියෙන ළමයි මං දැන් ටවුන් එකට යන්න කියලා හදන්නේ. මගේ බඩු වගේක් තියෙනවා ගන්න. අයියෙන් නංගිව මාව ගන්න. ඉතින් එයා එන්න කලින් ලෑස්ති වෙලා ඉන්න ඕන. බලමු මං ඔයාලට පෙන්නන්නම් මං අද මොනවද ගන්නේ කියලා. ලොකු දේවල් ගන්න හිතාගෙන නෙමෙයි. පොඩි අයිටම්ස් ටිකක් තියෙනවා. මගේ ස්කින් කෙයාර් ප්‍රොඩක්ට් ඉවර වෙලා. ඉතින් මේ දේවල් ටික ගන්නත් ඕන. මං ඔයාලත් එක්ක ෂෙයා කරගන්න මං ගන්න මොනවද. මං ඉතින් යනකොට අරන් යන්න කියලා ගවුමක් තෝරගෙන වීඩියෝස් එකකුත් ගත්තා. හැබැයි බලන්නකෝ වෙන දේ. මං අන්තිමට ඒක නෙමෙයි අඳින්නේ මෙන්න මේක. මගේ මං හැමදාම එහෙමයි. මොකක් හරි කොහෙද යන්න ඇඳුමක් අයන් කරලා ඔක්කොම කරලා තියා ගන්නවා. හැබැයි ගමන යන්න ලෑස්ති වුණාට පස්සේ හිතෙනවා මේක නෙමෙයි මේක ඇඳලා හොඳයි කියලා. අන්තිමට ඒක තමයි මං අඳින්නේ. ඉතින් ඉක්මනට ලෑස්ති වුණා. අයියත් එනවා කිව්වනේ ගන්න. ඉතින් මේ හවස් වෙලා තියෙන්නේ දැන් නම් රැ වෙන කලින් ගිහිල්ලා එන්නත් තියෙනවා. බඩු වගේක් තියෙනවා ගන්න හිතාගෙන යනවා. හැබැයි හිතාගෙන ගියාට අන්තිමට ගියාට පස්සේ ගන්න වෙන දේවල් ටිකක්. මම ඔයාලට පෙන්නපු ඩ්‍රෙස් එක නෙමෙයි ඉතින් ඇන්දේ. මට හිතුණා මේක හොඳයි කියලා. ඊට පස්සේ මම මේක දැගත්තා. නුඹ පාවෙලා වගේ ඇවිත් ප්‍රේම සුකුලේ සඳ කැන්නිවලන්න මේ යාමේ ඉරාවත් නැතත්කම් ඇවගේ ළමේ. ලෑස්ති වෙලා ඉවරයි.
දෙන්න ඉතින් ඊට පස්සේ ටවුන් එකට ආවා. මම ඉතින් මෙන්න මේ ෂොප් එකට තමයි එන්නේ මට කොස්මැටික් අයිටම්ස් ගන්න. මම හැමදේම ගන්න මෙතනට එනවා. මෙතන ඕන දෙයක් තියෙනවා. ඉතින් අපිට ළඟත් එක්කනේ ලස්සන දේ මෙතනට ගියාට පස්සේ නම් ඉතින් එන්න හිතෙන්නෙත් නැහැ. ඒ තරම් ආසයි ඉන්න මං. අපේ අය මට බයිනවා මම මොකද මෙතනට ගියොත් එහෙම පැයකට වැඩි වෙලාවක් ඉන්නවා ගන්නෙත් නැහැ සමහර දේවල්. හැබැයි මම ඉතින් බලනවා ප්‍රයිස් එක බලනවා. එහෙම තමයි දැන් මෙතන මේ දේවල් ගන්නෙ නැහැ. උනාට ඉතින් අවශ්‍යත් නැහැ මේ වෙලාවේ ගන්න. හැබැයි ඉතින් ගිහින් බැලුවා ගණන් එහෙමත් බැලුවා. ඊට පස්සේ ඉතින් මට බඩු වගේක් ගන්න තිබ්බා. ඒක නිසා තමයි මෙතනට ආවේ. මම ඔයාලට අන්තිමට පෙන්නන්නම් මම මොනවද ගත්තේ කියලා. ගණන් ගොඩක් බඩු නම් හැබැයි මෙතන. හා ළමයි මට ඊයේ බඩු ටික ගෙනාවට පෙන්වන්න බැරි වුණා. ටිකක් රෑ වුණා ඉතින් එද්දී. ඊට පස්සේ මං හිතුවා ඔයාලට වෙන දවසක ආපහු මං ගත්තේ මොනවද කියලා වීඩියෝ එකට පෙන්නනවා කියලා. ඉතින් ලොකු දේවල් ගත්තේ නැහැ. පොඩි අයිටම්ස් ටිකක් තමයි ගත්තේ. ඉතින් මං දැන් පෙන්නන්නම් ඔයාලට මොනවද මං ගත්තේ කියලා. මුලින්ම තියෙනවා ටිෂු. මෙන්න මේක ගත්තා. ඒක අවශ්‍යම නැහැ. ඉතින් මම ගත්තා ඉතින් මේක. ඊට පස්සේ මෙන්න මේ වගේ ග්ලව්ස් ගත්තා. මේක රුපියල් 20යි. මම අර මල්කල එහෙම ඉඳනකොට තමයි ගත්තේ අත්වලට දාන්න. ඊට පස්සේ මෙන්න මේ වගේ ස්පොන්ජ් එකක් ගත්තා. මේකත් මට ඕන. ඒ නිසා මේක ගත්තා මම. ඊට පස්සේ ගත්තා මෙන්න මේ ඔයිල් බොටල් එක. මං හෙයා ඔයිල් එක යූස් කරන මං කලින් හෙයා ඔයිල් එකක් යූස් කරා. කලින් කියන්නේ දැනටත් යූස් කරනවා. ඉතින් මේ පාර මං හිතුවා ඒක ඉවරන ළඟයි මම මේ පාර හිතුවා මං ගෙදරම ඔයිල් එකක් හදා ගන්න ඕන කියලා. ඉතින් ඒක නිසා තමයි මේක ගත්තේ. ඊට පස්සේ ගත්තා පොඩි ෆ්ලවර් පොට් එකක්. මේ තියෙන එක. පොඩි ඉන්ඩෝර් ප්ලාන්ට් එකක් ඉඳන් ඕන කියලා තමයි මේක ගත්තේ මම. ඊට පස්සේ ගත්තා යා ක්ලිප් එකක්. ලස්සනයි. ඊට පස්සේ ගත්තා මෙන්න මේ වගේ වෝටර් බෑන් බොටල් එකක්. මේක අර කියුට් මට ආසයි තුන දැක්කන් පස්සේ මේකේ ප්‍රයිස් එක 190යි. ඉතින් මම ආසෙන් ඉඳගත්තේ. ගොඩක් තියෙනවා මේකේ. ඒත් ඉතින් අර කියන්නේ පොඩි හෙයා ස්ටයිල් දානකොට ඉතින් මේක තියෙන ගොඩක් හොඳයි. ඊට පස්සේ මෙන්න මේක ගත්තා. මේක රුපියල් 110යි. මේක අර ග්ලූ එක. මේක අර ලේසි අපිට එතන මේක තියෙන හින්දා ලේසි. අන්තිමට තියෙනවා මෙන්න මේ ෆේස් වොෂ් එක. මම ඔයාලට කිව්වා මගේ ස්කින් කෙයාර් ප්‍රොඩක්ට් ඉවරලා කියලා. ඉතින් ලොකු ස්කින් කෙයාර් එකක් නැහැ මට ලොකු රොටින් එකක්. ෆේස් වොෂ් එක ඉවරලා තිබ්බා. ඒක නිසා මම මේ පාර මෙන්න මේක ගත්තා. මේක මගේ ස්කින් එකට හරියයිද දන්නේ නැහැ. ඉතින් ගත්තා මම. මම ගන්න ගියේ මේක නෙවෙයි මේ බ්‍රෑන්ඩ් එකේ වෙන මේකක් තියෙනවා. මම ඒක තමයි යූස් කරේ කලින්. හැබැයි ඒක නම් හොඳයි. ඉතින් මම ඒක ගන්න ගියට ඒක ඉවරලා තිබ්බ නිසා මම මේක ගත්තා. මේක රුපියල් 560යි. ඉතින් ඔන්න මේ ටික තමයි මම අරගෙන ආවේ අද. අද නෙමෙයි ඊයේ. අද රොබින් කරාට ඉතින් ළමයි මම දැන් වීඩියෝ එක එන්ඩ් කරන්න වෙලාව හරි කියලා හිතනවා. ලොකු වීඩියෝස් මං කරේ නැහැ. මොකද මං තාම YouTube එකට අලුත්. ඉතින් ගොඩාක් අය මගේ වීඩියෝස් තාම බලන්නෙත් නැහැ.
මං ආසයි ඔයාලා බලලා ඉවරලා පහලින් කමෙන්ට් කරනවා නම් අඩුපාඩු හොඳ නරක. ඉතින් ආයෙමත් ඉක්මනටම අලුත් vlog එකක් අරගෙන එන්නම්. මේ වීඩියෝ එක දාන්නත් ගොඩක් කල් ගියා. මොකද මට එඩිට් කරගන්න වෙලාවක් තිබ්බේ නැහැ ඇත්තටම. මේ ටිකේ වැඩත් එක්ක ටිකක් බිසි. ඉතින් ඉක්මනින්ම ආයෙමත් අලුත් vlog එකක් අරගෙන එන්නම්. එතකන් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න කියලා ඉල්ලනවා. බයි බයි.